ඔන්න පේනවා ඩ්‍රිප් ලයින් එක අපි පොළොව ඇතුලෙන් පාවිච්චි කරලා තියෙනවා. මේකට අපි හැම වෙලේම කතා කරනවා මේ මොඩර්න් එකදී අපි හැම වෙලේම කරනවා සබ්සර්ෆේස් ඩ්‍රිප් ඉරිගේෂන්. තේ වගාවේදී පොහොර සහ වතුර පායන කාලට සම්පූර්ණයෙන්ම වතුර සහ පොහොර දෙක අපිට එකට දෙන්න පුළුවන්. ඒ වගේම වහින කාලේදී අපි පොහොර විතරක් ලබා දෙනවා. තේ පඳුරු වලට ඉතින් මැෂින් ප්ලකින් කරන්න පුළුවන්. සහ අපි මැනුවල් ප්ලකින් කරන්නත් පුළුවන්. ඉතින් මේකදී වැදගත් වෙන්නේ මේ තේ පඳුරට ජලය සහ පෝෂක අඩුම තරමේ අපි සාමාන්‍ය මාස 3කට සැරයක් දෙන පොහොර නිර්දේශය සතියකට සැරයක් අපි ජල ද්‍රව්‍ය පොහොර හරහා දෙන එක. ඉතින් ඩ්‍රිප් ඉරිගේෂන් සහ ෆර්ටිගේෂන් කරලා අපි දන්නවා ප්‍රොඩක්ටිවිටි එක සෑහෙන වැඩි කරන්න පුළුවන්. පහසුවෙන් අක්කරයකින් දළු කිලෝ 2000කට විතර අපිට යන්න පුළුවන්. සාමාන්‍ය මේකේ තියෙනවා පඳුරු 5250ක් විතර අක්කරයකට. ඉතින් මේකෙන් අපි පහසුවෙන් දළු කිලෝ 1300ට වඩා උඩට යනවා. සාමාන්‍ය අපි හයි ඩෙන්සිටි විදිහට තවත් කරනවා නම් ඒ කියන්නේ අපිට තවත් පැල පඳුරු 1000ක් 1500ක් වැඩි කරන්න පුළුවන් නම් මේක පහසුවෙන්ම අපිට කිලෝ 2000ක කිට්ටුවකට යන්න පුළුවන් අක්කරෙන් අමුදළු මාසයකට. ඉතින් මේක සබ්සර්ෆේස් දාන ප්‍රධාන හේතුව තමයි අපිට මේක උඩින් දාන්නත් පුළුවන්. හැබැයි සමහරක් තේ වතු වල අපි දන්නවා ඌරෝ ඉත්තෑ වගේ සත්තුන්ගේ කරදර තියෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? ඒගොල්ලෝ සමහරට මේ ටියුබ් එක හපන්න පුළුවන්. සහ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පොළොව ඇතුලේ දෙපේලියක මැදින් ටියුබ් එකක් දාන්න පුළුවන්. ඒකට අපි විශේෂයෙන් පොළොව ඇතුලෙන් දාන්න පුළුවන් ටියුබ් එකක් සබ්සර්ෆේස් ඩ්‍රිප් ටියුබ් එකක්. අපි අනිත් වගා වලට කතා කරනවා වගේම. හැබැයි එහෙම කරදරයක් නැත්නම් එහෙම ලොකු අවස්ථාවක් නැත්නම් අපිට පුළුවන් මේ ටියුබ් එක උඩින් දාන්න. ඉතින් සබ්සර්ෆේස් හරි සර්ෆේස් හරි පේලි දෙපේලියකට මැදින් ඩ්‍රිප් ලයින් එකක් දීලා ඒකෙන් සතියකට සැරයක් පෝෂක ලබා දීලා පායන කාල වලට අපිට දවස් 2කට 3කට සැරයක් ජලය ලබා දෙන්න පුළුවන්. ගොඩක්ම පැහැදිලි දෙනවා අපිට හැමදාම වුණත් ජල සම්පාදනය කරන්න පුළුවන් තමන්ගේ ජල සම්පාදන ප්‍රභවය අනුව කොච්චර වතුර වත්තේ තියෙනවද කියන එක. සාමාන්‍ය අපි තේ වලට කියනවා මිලිමීටර 4ක විතර ජල සම්පාදනයක් කරන්න ඕනේ. ඉතින් මේක ඉතාම වැදගත් ලංකාවේ ජල සම්පාදනය සහ පොහොර සම්පාදනය තුලින් ඩ්‍රිප් ඉරිගේෂන් හරහා කොහොමද අපි දළු වැඩි කරන්නේ කියන එක. ඉතින් මේ දළු පේනවා හරි ලස්සන කාපට් එක වගේ තියෙනවා. අපිට මේ මැෂින් ප්ලකින් උනත් කරනවා ඉතාම පහසුයි. මොකද අපිට කාපට් එක ලේයර් එකක ඔයගොල්ලෝ දැක්කම පේනවා අපිට දළු මට්ටම පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ මේ ඒකාකාරීව මේ දළු ඇවිල්ලා තියෙන ප්‍රධානකම තමයි ඩ්‍රිප් ඉරිගේෂන් එක වලදී සහ වටිගිනුත් අපි හැම වෙලේම ඒකාකාරීත්වය කතා කරනවා. මේකෙදි වෙලා තියෙන්නේ අපි ජලය සහ පොහොර ඒකාකාරීව වසර පුරා ඒ කියන්නේ අවශ්‍ය තෙතමනේ හැම වෙලේම පවත්වා ගන්න පොහොර අපි සතියකට සැරයක් ඩ්‍රිප් ඉරිගේෂන් එක හරහා ලබා දෙනවා. ඉතින් මේක ඉතාම වැදගත්. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලෝ තව වැඩි විස්තර දැනගන්න ඕන නම් මොඩර්න් එකගේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිට පුළුවන් අපේ රටේ තියෙන මේ තේ දළු වල ප්‍රොඩක්ටිවිටි එක තේ වතු වල තියෙන ප්‍රොඩක්ටිවිටි එක තමයි ලොකුම ඉෂුව එක. ඉතින් ඒකට තියෙන හොඳම තාක්ෂණයක් විදිහට අපි දකිනවා පස චෙක් කරලා කොහොමද අපි මේ දෙන්න ඕනේ පොහොර වර්ග ටික මොනවද කියලා තීරණය කරලා. මොකද දන්නේ නැතුනේ බ්ලැන්කට් ඇප්ලිකේෂන් දන්නේ නැතුව නිකන් පොහොර බ්‍රෝඩ්කාස්ට් කරලා දැම්මම ගොඩක් අපි දන්නවා ගොඩක් අපත යනවා හේදිලා යනවා පල්ලෙහා ප්‍රදේශ වලට. ඉතින් මේකදී අපි ඩ්‍රිප් ඉරිගේෂන් එකේ ගහේ ඇක්ටිව් රූට්ස් ඕන එකට මූලිකවම ගහේ ගොඩක් සුදු මුල් තන්තු මුල් ඇක්ටිව් මුල් තියෙන කොටසටම අපි ජලය සහ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට ගහට අවශ්‍ය ප්‍රමාණයට සතියට දවස් 2ක් හෝ සතියට සැරයක් ලබා දෙනවා.